පිටිහි ශාන්ත සර්විය දෙව්මැදුර අවට කලාපයේ බලය ඊයේ තහවුරු කරගෙන සිටි 58 වන සේනාංකය අද දහවල් වන විට තර්වන්පිටි සමස්ත ප්‍රදේශයේම බලය මුළුමනින්ම තහවුරු කරගනු ලැබුවා. තර්වන්පිටි වෙරළ තීරයේ සහ කළුබ ප්‍රදේශයෙන් ඉදිරියට ගිය බටපිරිස් අතරමංව සිටි ත්‍රස්තවාදී කුඩා කණ්ඩායම් කිහිපයකටම අද දිනයේද ලුහුබෙද පහර දුන්නා. පලාගිය LTTE සමාජිකයන් රැඳී සිටි తాවකාලික ස්ථාන රැසක්ද වෙරළ තීරයේ දැක ගැනීමට හැකි වුණා. තුවාලකරුවන් හා මියගිය සමාජිකයන් රැගෙන තර්වන්පිටිහි වෙරළ තීරයෙන් ත්‍රස්තවාදීන් පලා ගිය පාසලකුණද කලපු වගුරු බිම්වල දැකිය හැකියි. LTTE පලා යද්දී අතහැර දමා ගොස් තිබූ තවත් බෝට්ටු රැසක්ද අද දිනයේද හමුදාව සොයාගනු ලැබුවා. ඊයේත් මීට නුදුරින් වෙරළ තීරයේ LTTE අතහැර දමා ගොස් තිබූ බෝට්ටු විශාල සංඛ්‍යාවක් යුද හමුදාව සොයාගනු ලැබුවා. වෙඩිතල්තිව් සිට මේ දක්වා LTTE මුහුදු කොටින් සතුව තිබූ බෝට්ටු විශාල සංඛ්‍යාවක් හමුදාව අත්පත් කරගෙන සිටිනවා. LTTE පලා ගිය පූර්ණරීන් හා නාට්‍ය කුඩා වෙරළබඩ ප්‍රදේශ වෙත අද යුද හමුදාව සාර්ථක ප්‍රහාර රැසක් මල්ටිබෙර රොකට් ලොන්චර් ඇතුළු බර අවි යොදා ගනිමින් එල්ල කළා. ප්‍රහාර වලින් LTTEට බරපතල හානි සිදු වූ බව ඔවුන්ගේ පළවිඩු හුවමාරු මගින් තාවුරු වූ බවද යුද හමුදාව සනාථ කරනවා. මෙවන විට කිල්ලොච්චි දිස්ත්‍රික්කය තුළ ගැටුම් ඉතා දැඩි මුහුණුවරක් ගෙන තිබෙනවා. කිල්ලොච්චි දිස්ත්‍රික්කයේ සහ පුනරින් දෙසට වන ත්‍රස්ත ඉලක්ක වෙත යුද හමුදාව දැඩි වෙඩි බලයක් යොදා ගනිමින් ප්‍රහාර එල්ල කරනු ලබනවා. රූපවාහිනී සමන් කුමාර රාමවික්‍රම වන්නි ඉදිරි ආරක්ෂක වළල්ලේ සිට